ඔබේ ශැම්පු බෝතලයට ලුණු කුඩු ස්වල්පයක් එකතු කරන්න. ආහාර පිසීමට අමතරව ලුණු කුඩු වලින් ගන්න පුළුවන් ප්‍රයෝජන රාශියක් තිබෙනවා. මහ පොළොව මගින් අපිට නොමිලේම දායාද කරන මෙම ස්වභාවික කණ්ඩද්‍රව්‍ය මගින් මිනිසුන් පීඩා විඳින දරුණු ලෙඩ රෝග තත්ත්වයන් පහසුවෙන් සුව කරගන්න පුළුවන්. අද දවසෙන් ඔබට කියලා දෙන්නේ ලුණු භාවිතා කරලා ඔබගේ හිස කෙස් කලඹ ආශ්‍රිතව ඇතිවෙන ප්‍රධානම සෞඛ්‍ය ගැටලු තුනක් විසඳා ගන්න ආකාරය. ඉස්සොරි කියන්නේ කාන්තා පිරිමි දෙපාර්ශ්වයටම පීඩා විඳින කරදරකාරී හා අප්‍රසන්න තත්ත්වයක්. ඉස්සොරි ප්‍රබල ලෙස ඇති වූ විට සුදු පැහැති පතුරු ආකාරයෙන් හිස කෙස් කපලේ මත පවතින බැරණු සමග ගැලවී වැටෙන්න පටන් ගන්නවා. ඔබ මේ පිළිබඳව බිය විය යුතු නැහැ. මුහුදු ලුණු භාවිතා කර මෙම අධික ඉස්සොරි තත්ත්වය සම්පූර්ණයෙන්ම මර්ධනය කරගන්න පුළුවන්. මුහුදු ලුණු මගින් හිස් කපල ආශ්‍රිත රුධිර සංසරණ වර්ධනය කරන නිසා සුදු පැහැති පතුරු ගැලවී යාම නවතිනවා. ඒ වගේම හිස් කපල ආශ්‍රිතව හටගෙන ඇති යම්කිසි දිලීර රෝග තත්ත්වයක් තිබේ නම් ඒද සුවපත් කරනවා. මුහුදු ලුණු තේ හැඳි දෙකක් යොදාගෙන තෙත් කළ කොණ්ඩය ඇඟිලි තුඩු මගින් විනාඩි කිහිපයක් හොඳින් සම්බාහනය කිරීම මගින් මෙම ප්‍රතිලාභ ඔබට ලබා ගන්න පුළුවන්. හිසකෙස් ආශ්‍රිත ඇති අධික තෙල් ගතිය නිසා බොහෝ දෙනා පීඩා විඳිනවා. මුහුදු ලුණු භාවිතා කරලා ඉතා පහසුවෙන් මෙම තත්ත්වය ඔබට පාලනය කරගන්න පුළුවන්. ඔබ කළ යුතු වන්නේ ඔබගේ ශැම්පු බෝතලයට මුහුදු ලුණු මේස් හැඳි 3ක් එකතු කර හොඳින් සොලවා සාමාන්‍ය පරිදි එයින් හිස සේදීමයි. සේදුම් වාර කිහිපයක් සිදු කරන විට ඔබට හිස කෙස්වල පවතින අධික තෙල් සහිත ස්වභාවය ඉවත් වී ඇති බව දැක ගන්න ලැබේවි. තවද මහා සාගරය මගින් අපට නොමිලේම දායාද කරන මෙම khනිජ ද්‍රව්‍ය හිස කෙස් වර්ධනය වේගවත් කරනවා. මේ සඳහාද කළ යුත්තේ සතියට දෙවරක් පමණ මිනිත්තු 10 බැගින් මුහුදු ලුණු යොදා ගැනීමෙන් තෙත් කළ කොණ්ඩය හොඳින් සම්බාහනය කිරීම පමණයි. මේ පිළිබඳව ඔබගේ අදහසත් අපත් සමග බෙදා ගන්න. මේ වගේ වටිනා තොරතුරු දිනපතාම දැන ගැනීම සඳහා අපව සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා.